අපි යන්නේ අනුකලනයේ සම්මත ආකාර වලට මෙතන කතා කරන්නේ කොහොමද x වල n වෙනි බලය අනුකලනය කරන්න කියලා. ඔයා සටහන් පොතේ එකතු කරන්න පළවෙනි සම්මත ආකාරය x වල යම් කිසි බලයක් තිබ්බොත් ඒක අනුකලනය කරන විදිහ අපිට පළවෙනි ක්‍රමයෙන් කියලා දෙනවා. හැබැයි මෙතන n අසමාන ඍණ එක. කවදාකවත් x වල බලය ඍණ එකක් වෙද්දී මෙයාව පාවිච්චි කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ x වල බලය ඍණ එකයි. ලස්සන කලියොත් 1x කියන එක නාව අනුකලනය කරන්න මේක පාවිච්චි කරන්න බෑ. එයා හැර අනිත් x වල ඕනෑම බලයක් අනුකලනය කිරීම සඳහා ඔයාලට පුළුවන් මෙයාව පාවිච්චි කරන්න. n කියන්නේ අනිවාර්ය නියත බලයක් තිබ්බාම අපිට පුළුවන් මේ සම්මතාකාරය එක යටතේ අනුකලනය කරන්න. ඒතකොට මෙතන පැත්තකින් දාමු මෙන්න මෙයාව අනුකලනය කරන්න පළවෙනි සම්මතාකාරය පාවිච්චි කරන්න බෑ. අසතන පුතේ මෙයා එකතු කරන්න අපි ඊට පස්සේ යන සම්මතාකාරය එක පාවිච්චි කරලා අනුකලන ගණන් කීපයක් හදන්න. දැන් අපි ගණන් කීපයක් හදමු. වාක්‍යයක් දාන්න පහත සමාන ඒවා x විශයෙන් අනුකලනය කරන්න. පහත සමාන ඒවා x විශයෙන් අනුකලනය කරන්න. පළවෙනි එක නා අනුකල x ගණය dx අනුකල x ගණය dx. මොකද කරන්නේ? හරිම සරල අදහසක් තියෙන කරන්න බලයට එකක් එකතු කරනවා. බලයට එකක් එකතු කරනවා අලුත් බලයෙන් බෙදන්න ඕනේ. කියන්නේ 3 ධන 1ෙන් බෙදන්න. අනිශ්චිත අනුකලනය අනන්‍ය නොවේ කියන අදහස පෙන්වන්න ධන c. නියතකින් වෙනස් වෙන්න පුළුවන් උත්තරේ. එහෙනම් අපිට එනවා x වල 4 බලය බෙදීම ධන c. දැන් අනිවාර්යයෙන්ම ලියන්න මේ c කියන්නේ අභිමත නියතයකි. c අභිමත තාත්වික නියතයකි. ඔයාගේ එකට මේ අදහස හරියට මැනකම් අපි අර xn ධන එක බෙදීම n ධන එක ආකාරයෙන්ම නිරූපණය කරමු. ප්‍රැක්ටිස් කරද්දී හොඳට මතකයට යන්න. ඒ විදිහටම ප්‍රැක්ටිස් කරන්න. රයිට්. ඊළඟ එක කරලා අපි මට කරලා දෙන්න. වර්ගමූල x dx. වර්ගමූල x dx. වර්ගමූලය x ගේ වර්ගමූලය තියෙන්නේ. එනේ x ගේ භාගයනි බලය. ඉස්සෙල්ලා මේක ලියන්නේ අපි x ගේ භාගයනි බලය විදිහට. දැන් ප්‍රශ්නයක් නැහැ. අර කිව්ව පළවෙනි සම්මතාකාරය හැදෙන්න බින්නවා මේ. අනුකල x වල n dx ආකාරය. එහෙනම් බලයට එකක් එකතු කරනවා. අලුත් බලයෙන් බෙදනවා. ධන c. නියතික වෙනස් වෙන පුළුවන්. දැන් සුළු කරන්න පුළුවන්. 2x වල 3 බෙදීම 2 බලය බෙදීම 3 විදියට සුළු කළා. අය පිළිතුර එන්න. මෙතනත් අනිවාර්යෙන් සඳහන් කරන්න c කියන්නේ අභිමත තාත්වික නියතයක් බව. right. එකෙන් පස්සේ මෙයාට අනුකල x dx. අනුකල x dx. ඒ සරල මට්ටමකට කරමින් යන ඉස්සරහට වඩා වැඩි අල්ලගන්න පුළුවන්. x dx. x වල එකේ බලය. එහෙනම් x වල 1 ධන 1 බෙදීම 1 ධන 1 ධන c. අපිට පිළිතුරක් ලැබෙනවා x වර්ග
බෙදීම 2 ධන c. මේ අනුකල x dx ගේ උත්තරය x වර්ග බෙදීම 2 ධන c. අනිවාර්යෙන් ප්‍රකාශ කරන්න c කියන්නේ අභිමත තාත්වික නියතයකි. අභිමත නියතයකි. right. ඊළඟ එක නම් අපට අනුකලනය කළා දෙන්න අනුකල dx. අනුකල dx. අනුකල dx. අතන මෙතන තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ එක වතාවක් dx. අනුකල එක වතාවක් dx. x වල බිඳු නිබලය වතාවක් dx. x වල බිඳු නිබලය ධන 1. බෙදීම බිඳුව ධන 1 ධන c. එහෙනම් උත්තරයක් වෙනවා x ධන c. දැන් අනිවාර්යෙන් ලියන්න c කියන්නේ අභිමත තාත්වික නියතයක් බව. එහෙනම් අනුකල x dx ගේ උත්තරය මේ තියෙනවා. අනුකල dx x ධන c. අනුකල dx උත්තරය x. ඒක අනිවාර්යෙන් ප්‍රකාශ කරන්න අවශ්‍ය අනුකල නියතය. එහෙම නැත්නම් තමයි භාගිතී ලකුණු වල වීමක් සිද්ධ වෙනවා. right. එහෙනම් අපි යන්න x වල පහ බෙදීම 2 බලය dx. බලයට එකක් එකතු කරන්න අලුත් බලයෙන් බෙදන්න. n ධන එකෙන් බෙදන්න. ධන c. අනුකල ලකුණ නැති වෙච්ච අවස්ථාවල ධන c ප්‍රකාශයටපත් කරන්න. දැන් මේ සුළු කරමු. C කියන්නේ අභිමත තාත්වික නියතයකි. දැන් අපි බලමු අනුකරණය පිළිබඳව වන අර මූලික ප්‍රමේයන් දෙක කොහොමද අපේ ගණන් ඇතුළට අන්තර්ගත වෙන්නේ කියලා. මම ඔයාලට අනුකලයක් දෙන්නම්. මෙන්න මේ වගේ x ඝනය ඍණ 2x වර්ගය ධන 1 dx. මෙයාව x විශේෂයෙන් අනුකරණය කරන්න ඕනේ. අපිට බලනවා පද තුනක් ඉන්නවනේ වෙන වෙනම අපිට දාන්න පුළුවන්. අන්තර හෝ එකතු වලට අනුකරණය වෙන වෙනම එදිය හැකියි. මේ තුන් දෙනාට වෙන වෙනම අනුකරණය දාලා පෙන්නන්න මූලික ප්‍රමේය දෙක පාවිච්චි කරනවා. දෙවෙනි මූලික ප්‍රමේයට අනුව අපිට පුළුවන් අන්තර හෝ එකතු වලට වෙන වෙනම අනුකරණය දාන්න. x ගණයට වෙනම අනුකරණය දානවා. මෙයාට වෙනම අනුකරණය දානවා. ඍණ 2x වර්ග dx. අනුකල එක වතාවක් dx නේ. එකට අනුකලයට වටනවා අනුකල එක වතාවක් dx. අපි එක ලියන්නේ නැහැ. අපි ලියන්නේ අනුකල dx. එක ලියීමක් සිදු වෙන්නේ නැහැ. දැන් මෙතන අපිට පේනවා නියතයක් ඉන්නවා. ඒතර පළවෙනි මූලික ක්‍රමයට අනුව අපි දැක්කා a කියලා නියතයකින් fx ගුණ වෙලා තිබ්බොත් a එළියට ගන්න පුළුවන්. මෙන්න මේ දෙකේ ඉලක්කම මේ අනුකලයෙන් එළියට ගේන්න පුළුවන්. අපි තාම සාකච්ඡා කරලා තියෙන පළවෙනි සම්මතාකාරය විතරයි. ඒතර මෙන්න මෙයා අපිට පුළුවන් x වල n වෙනි බලයක්, x වල n වෙනි බලයක් මේක අපි කතා කරා. මේ තියෙන x වල බිඳු වෙනි බලය. මේ තුන් දෙනාම පළවෙනි සම්මතාකාරයට අනුකරණය කරලා අපි උත්තරය කරමු. මතකදී අනුකල dx ගේ උත්තරය x. යොමින්නේ අපි අසර කරලා තියෙන මෙයාව
x වල 4 බලය බෙදීම 4 හරියද 2x ඝනය බෙදීම 3 ධන x ධන c මෙන්න පිළිවෙල. ඒක අනිවාර්යෙන් ලියන්න c කියන්නේ අභිමත තාත්වික නියතයකි. c අභිමත නියතයකි. ඕන වගේක් වෙන්න පුළුවන්. අදහස මොකද්ද? මෙයාව ලැබෙන්නේ මෙයා අවකලනය කරාම. මේ ශ්‍රිතය අවකලනය කරලා බලන්න වාට මෙයාව ලැබෙයි. අනිශ්චිත අනුකලනය සහ අවකලන අතර සම්බන්ධය. ඔය විදිහටයි අර මූලික ප්‍රමේයම් දෙක අපේ ගණන් වලට අවශ්‍ය වෙන්නේ.